කරනවා. ඊට පුරපුර දවසේ හිතක් භාවනා විදියට කරන්නට පුළුවන්. මේ අවසාන දවස් දෙක තුලදී මේ පින්වත් අය වඩාත් උනන්දුවකින් භාවනා විදියට කරන්නට ඕන. විශේෂයෙන්ම මේ භාවනාවේ සාර්ථක ප්‍රතිඵල ගැනීමට තරම් අර්ථා ප්‍රඥා දියුණු වී ඇති අයට අද කරන ලබන දේශනාව බොහෝ දුරට උපකාර වන්නට පුළුවන්. සමහර අය සිටිනවා මේ කය සිතට නොපෙනී ගොස් ශූන්‍යතාවයේ දකින නමුත් ඒ ඉක්මවා දකින්න නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නට බැරියි. ඒ ඇයි මේ ධර්මයේ විශේෂයෙන් ප්‍රයෝජනවත් වෙනවා කාටත් මේක හොඳින් අහකෝ ඇහැවොත් ඒ අනුව කටයුතු කිරීමෙන් ප්‍රයෝජනයක් ගන්නට පුළුවන්. අපි භාවනා කරනකොට අනුපස්සනා කරන අඩුම වශයෙන් 7 ආකාරයකින්වත් භාවනා කරන්නට ඕන. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ සූත්‍ර පිටකයේ ඇති සූත්‍ර රාශියකම මේ අනුපස්සනා 7 ආකාරයෙන් බලීමට අවවාද අනුශාසනා කරලා තිබෙනවා. ඒ 7 තමයි අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්මානුපස්සනා, ඒ තුන මේ අය දන්නවා. නිබ්බිදානුපස්සනා, විරාගානුපස්සනා, නිරෝධානුපස්සනා, පටිනිස්සග්ගානුපස්සනා. මේ 7 ආකාරයෙන්ම අපට මනමින් අවබෝධයක් ඇතිවන්නට ඕන. මේ 7 ආකාරයේ යම් යම් අඩුපාඩු තිබේ නම් මේකත් එහා තියෙන අට්ඨාරස විපස්සනා කියලා 18 ආකාරයකින් විපස්සනා වැඩිමක්. මේ හතෙන් සාර්ථක ප්‍රතිඵල ගන්නට බැරි කෙනෙක් විසින් ඒ විස්තර වශයෙන් විස්තීර වශයෙන් කරන ලබන ඒ 18 ආකාර විපස්සනා භාවනාවක් කරන්නට ඕන. විශේෂයෙන්ම ශූන්‍යතාවයේ හිරවී සිටින අය විසින් ශූන්‍යතාවයකම යන්නට බැරි අය විසින් ඒවැ අඩුපාඩු තිබෙන නිසා බව දැනගෙන ඒ අනුව කටයුතු කරන්න අඩුපාඩු සකසා ගැනීමට. එතකොට පළමුවෙන්ම අපි අනිත්‍යානුපස්සනාව කියලා කතා කරනකොට මේ සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වરૂපයයි දකින්නට ඕනේ. විශේෂයෙන්ම අනිත්‍යයේ අවස්ථා දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන්. සංකතියවත් අනිත්‍යතාවය සහ කණික අනිත්‍යතාවය කියලා. ඒ කියන්නේ එක්තරා නාම රූප පරම්පරාවකදී අවසානයේ ඒක කෙලවර වුණාට පසු ඇති වෙන සංතතිය. සංතතිය කෙලවර වුණාට පසු ඇති වෙන අනිත්‍යතාවය සංතති අනිත්‍යතාවය. දැන් මම මේ ධර්මයේ ප්‍රකාශ කරනවා. මේක ඉවර වෙච්ච ගමන්ම මේ ධර්මයේ සම්පූර්ණයෙන්ම ප්‍රකාශ කිරීම නතර වෙනවා අනිත්‍යයට යනවා. ඒ වගේ අපේ ජීවිතේ පවතිනවා මරණයෙන් මේක අන්තයට යනවා. ඕනෑම භාණ්ඩයක් කැදී බිඳී විනාශ වෙන ඒ සංතති අනිත්‍යතාවය පරම්පරාවේ අනිත්‍යභාවය දැකීම. ඒක දැකලා අපිට නිවන් යන්නට බැහැ. අපි දකින්නට ඕනේ කණික අනිත්‍යතාවයේ ස්නේහක් පාතා මොහොතක් පාතා ඇති වෙන ආකාරය නැති වෙන ආකාරය. විශේෂයෙන්ම අපේ රූපස්කන්ධේ නාමස්කන්ධේ අතීත සංස්කාරات නෙවෙයි අනාගත සංස්කාරات නෙවෙයි වර්තමානයේ මේ මොහොතේ අපගේ කය සහ සිතේ ඇතිවීම නැතිවීම අපිට පේන්නට ඕන. විශේෂයෙන්ම කයේ අනිත්‍යතාවය දකින්නට ඕන. සෑම ස්නේහයක් පාසාම මේ ශරීරය ඇතිවෙමින් නැතිවෙමින් යන ආකාරය. හරියට අර දාමා කීවේ ඇඟ හිරිවැටිලා අතපය හිරිවැටිලා දිගෑරියාට පසු ඒක නලියනවා වගේ දැනෙනවා. අන්න ඒ වගේ මුළු ඇඟම ඇති වෙන ආකාරය නැති වෙන ආකාරය අපිට භාවනාව තුළින් අත්දකින්නට පුළුවන්. කවුරුත් කීවට නෙවෙයි, බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළාට නෙවෙයි, පොතේපතේ දැක්වුවාට නෙවෙයි, අපේ මාධ්‍යකීම් තුළින් අපේම හදපතුලින් ඒ ධර්මයේ දකින්නට ඕන. මේ කය සහ සිතේ පවත්නා වූ අනිත්‍යතාවය. සිත කියන එකෙන් මා අදහස් කළේ වේදනාවක්, සංඥාවක්, සංඛාරත්, විඥානත් කියන ස්කන්ධ හතරටම. එම නිසා මේ පංචස්කන්ධයේම සනියප්පාසා ඇති වෙන ආකාරය, සනියප්පාසා නැති වෙන ආකාරය අපි දකින්නට ඕනේ. ඒක හරියට දැක්කේ නැති කෙනෙකුට අනිත්‍යානුපස්සනාව සම්පූර්ණ වන්නේ නැහැ. ඒ අනිත්‍යානුපස්සනාව සම්පූර්ණ වන්නේ නැතුව කිසිදාක නිවනක් සාක්ෂාත් කරන්නට බෑ. මේ කාකේටියෙන් අපි ප්‍රකාශ කරන අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳව මේවා ගැන මේ අය නිතර අහලා තියෙනවා, කියවලා තිබෙනවා. මේ කණිකානිත්‍යතාවය අපේ දකින්නට ඕනේ විශේෂයෙන්ම විදර්ශනා ප්‍රඥාවෙන්, විදර්ශනා ඇසෙන්, විදර්ශනා භාවනාව තුළින්.
ඒක ඒ ප්‍රමාණවත්. ඊළඟට දුක්ඛානුපස්සනාව මේ පංචස්කන්ධ ලෝකයේ දුකක් වශයෙන් අවබෝධ වන්නට ඕන. අපි දුක් වේදනාවක් වෙනකොට බිය වෙනවා. භාවනාව එපා වෙනවා අපට. ඇත්ත වශයෙන්ම මේ පංචස්කන්ධයේ පැවැත්මම ඒකාන්ත දුකක් වශයෙන් අවබෝධ වන්නට ඕන. එහෙම දුකක් වශයෙන් අවබෝධ වූයේ නැත්නම් අපට මේ ස්කන්ධ අතහරින්නට බෑ. මේක සැපක් කියලා අපි මුලාවටපත් වෙලා සිටින්නේ. එම නිසා මේවාට ආසාවක් ඇලීමක් තිබෙනවා. මේක ඒකාන්තයෙන්ම දුකක් බව අවබෝධ වන්නට ඕන. විශේෂයෙන්ම මේ නාම රූප පරම්පරාවේ පැවැත්ම හැර අන් කිසි දුක්ඛ සත්‍ය කියලා කියන්නට දෙයක් නැති බව අවබෝධ වන්නට ඕන. දුක්ඛ සත්‍ය කියන්නේ නාමයන්ගේ සහ රූපයන්ගේ පැවැත්මයි. මේ පංචස්කන්ධයේ පැවැත්මයි. භවංග චිත්ත පරම්පරාවේ නොසිඳී පැවැත්මයි දුක්ඛ සත්‍ය කියන්නේ. ඒක මනමින් අවබෝධ වන්නට ඕන. කොච්චර දුක ගැන අපි සිතුවත් ඇත්ත වශයෙන්ම අර භාවනාවෙන් ප්‍රත්‍යක්ෂ අවබෝධයකින් ලැබෙන දුක්ඛ සත්‍ය පිළිබඳ අවබෝධය ඒ සුතමේ ඥානය තුළින් නැත්නම් චින්තාමේ ඥානය තුළින් ඇති කර ගන්නට බෑ. ඒක නිසා දුකට බය වන්නට එපා. දුක් වේදනාවට මේ විදර්ශනා භාවනාවේ භාෂාව මේක දුකක් කියලා කෑගසා ප්‍රකාශ කිරීම. මේක අනාත්ම දෙයක් කියලා අපට හයියෙන් කීම. මේක අනිත්‍ය දෙයක් කියලා අපට පෙන්වන්න කිරීම. මේ නිසා මේ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වરૂපේ පෙන්වන කරන විදර්ශනා භාවනාව තුළින් මතුවන දුක් වේදනාවට ඇලෙන්නට එපා, ගැටෙන්නට එපා. ඒක අප කරා පැමිණි විශ්වලාගත් මිතුරෙක් සත්‍ය පෙන්වන්න කිරීමට පැමිණි ධර්මයක්. මේ දුක්ඛ සත්‍ය, මේ දුක්ඛය අපි මනරින්ම අවබෝධ කරගන්නට ඕනේ. එහෙම නැතුව මේ සංස්කාර අපට අතහරින්නට බෑ. සංස්කාර අතහරින්නේ නැතුව නිවන සාක්ෂාත් කරගන්නට බෑ. ඉතා කෙටියෙන් වචන කීපයක් පමණයි ඒ ප්‍රකාශ කළේ. අනාත්මානුපස්සනාව ඊළඟ එක. විශේෂයෙන්ම අනාත්මයි කියන එක මේ අය දැකලා අහලා පුරුදු වචනයක්. මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මයක් නෙවෙයි කියන අදහස. මේදී සාමාන්‍ය දැනුමකට වඩා පුරුතෝලෝ ගැඹුරු දැනුමක් අවශ්‍ය වෙන අනාත්ම දර්ශනයේට තමාගේ පංචස්කන්ධ ලෝකයක් එසේම බාහිර පංචස්කන්ධ ලෝකයක් සියල්ල අනාත්ම වශයෙන් දකින්නට ඕන. අතීතයේ පැවති ස්කන්ධ ලෝක, ඒ වගේම අනාගතයේ පවතිනා වූ ස්කන්ධ සියල්ලම අනාත්ම බව දකින්නට ඕන. ඊළඟට වර්තමානයේ පවත්නා වූ තමාගේ මේ පංචස්කන්ධ සංඛ්‍යාත සියලුම ස්කන්ධ පංචකයන් අනාත්ම ලෙසින්ම දකින්නට ඕන. ආත්මයක් ලෙසින් දකින්නට බෑ. එහෙම දැක්කොත් නිවනක් සාක්ෂාත් කරන්නට බෑ. විශේෂයෙන්ම භාවනා කරන්නේ මම කියන හැඟීම අයින් වී යන්නට ඕන. භාවනා කරන පුද්ගලයෙක් නෑ, භාවනා කරන සත්‍යයක් නෑ. භාවනා කරනවා කියන්නේ අන් කිසිවක් නෙවෙයි, අපේ සිත තුළ සංස්කාර ධර්ම ඇති වී නැති වී යාම පමණයි. භාවනාවට ගන්නේ සංස්කාර ධර්ම. භාවනා කරන්නේ සංස්කාර ධර්ම. මෙන්න මේ අවබෝධය තෙන්නට ඕනේ. මේ භාවනා කරනවා කියලා භාවනා කරන කෙනෙකුත් නෑ. සංස්කාර ධර්මම අල්ලාගෙන කරන පැටලිල්ලක් මේ, කරන කර්තව්‍යයක් ක්‍රියාවක් මේ කියන එක. විශේෂයෙන්ම දකින පුද්ගලයන්, දකින සත්‍යයන් අපට පේන්නට ඕනේ. අවංකවම හදවත පතුලෙන් මතුවන්නට ඕනේ. මේ සත්‍යය නෙවෙයි, මේ සංස්කාර කුංජයන්, සංස්කාර පින්ඩයන් කියන එක. බැලූ ඇත හැමතිස්සෙම අපට පේන්නට ඕනේ මේ සංස්කාර ගොඩක් තමාගේ ලෝකයක් එක්ක. අන්න එතකොට තමයි අපට මේ අනාත්ම ලක්ෂණය හොඳින් පේන්නේ. එහෙම නැතුව මේක ඒ මොහොතට විතරක් භවනා කරන මොහොතට විතරක් අනාත්ම වශයෙන් දැකලා බෑ. තමාගේ හිතට අනුකූලව, තමාගේ කැමැත්තට අනුකූලව හසුරවන්නට බැරි බව පමණක් දැකලා බෑ. මේ සංස්කාර හැර වෙන කිසිවක් මේ ලෝක ධාතුවේ පවතින්නේ නැහැ. සංස්කාර කියන එකෙන් අදහස් කළේ මෙතන නාම රූප දෙක. හේතුයෙන් හටගත් නාම, හේතුයෙන් හටගත් රූප. මේ නාම රූප සංස්කාර ගොඩවල් එහෙ යනවා මෙහෙ යනවා, ඉඳගෙන ඉන්නවා සිටගෙන ඉන්නවා. නොයෙක් දේවල් කරනවා. දකින පුද්ගලයා සංස්කාර ගොඩක් ලෙසින්ම අවබෝධ වන්නට ඕනේ. මුළු විශ්වයේ යම්තා ජීවීන් නැත්te ඒ සියලුම ජීවීන් මෙසේ අනාත්ම දර්ශනයට යොමු වෙන්නට ඕන, යටත් වන්නට ඕන. කලින් කියපෝ අනිත්‍යත් ඊට පස්ව කියපෝ දුක්ඛයත් මේ දැන් කියන අනාත්ම ලක්ෂණයත් මුළු විශ්වයේම වසාගෙන සිටින්නාසේ
හරියට යම් කිසි දෙයක් අපි කෝප්පයකින් වහනවා නැත්නම් විශාල භාජනයකින් වහනවා වගේ මේ ත්‍රිලක්ෂණයෙන් වැසී යන්නට ඕන. කිසිම ආත්මීය හෝ සුඛ හෝ මේ වගේම නිත්‍ය සංස්කාරයක් අපේ සිතට පෙනෙන්නට හොඳ නැහැ. එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා සෝවත බික්ඛවේ කිංචි සංඛාරං නිච්චතෝ සම්පස්සන්තෝ සම්මත නියමං ඔක්කමිස්ති තීනේ සංඛාරං විජ්ජති කියලා. කිසිම සංස්කාරයක් නිත්‍ය වශයෙන් දකිනවා නම් නැත්නම් සුඛ වශයෙන් දකිනවා නම් නැත්නම් ආත්ම වශයෙන් දකිනවා නම් සම්මත නියමං ඔක්කමිස්ති තීනේ සංඛාරං විජ්ජති විදර්ශනා ඥාන පරම්පරාවක් ඇති වී කියන එක කවදාවත් සිදු නොවන දෙයක්. සම්මත නියමං මනෝපමානෝ සෝතාපට්ටි පලංවා සකදාගාමි පලංවා අනාගාමි පලංවා අරහත් පලංවා සච්චිකරිස්සති තීනේ සංඛානා විජ්ජති. එසේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒ විදර්ශනා ඥාන පරම්පරාවක් ඇති කරගන්නේ නැතුව සෝවාන් ආදී මාර්ගඵල ලැබී කියන එක කවදාවත් සිදු නොවන දෙයක්. එබැවින් මේ මුළු විශ්වයේම අනාත්ම ලක්ෂණයෙන් වැසෙන්නට ඕනේ. මිලි විශ්වය පුරාම සංස්කාර හැර අනු කිසිවක් නැති බව අවබෝධ වන්නට ඕනේ. තමාගේ ලෝකයක් සමගම විදර්ශනා කරන පුද්ගලයෙකුත් නැහැ. සංස්කාර සම්මර්ෂණය කරනවා විදර්ශනා කරනවා. ඒ අවබෝධයේ මනමින් පෙනෙන්නට ඕන. හිත ඇතුළෙන්ම මතුවන්නට ඕන. මේ අදුපාඩු තිබුණොත් අපේ ඇඟ සිතට නොපෙනී ගියත් යන්න මේ ඊමහා ලැබෙන නිර්වාණ ධාතුව සාක්ෂාත් කරන්නට බෑ. ඊළඟ අනුපස්සනා ක්‍රමයේ දැන් අපි කියවේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කරුණු තුන. ඊළඟට කියන තව හතරක් නිබ්බිදානුපස්සනා, විරාගානුපස්සනා, නිරෝධානුපස්සනා, පටිනිස්සග්ගානුපස්සනා කියන හතර. විශේෂයෙන්ම මේ නිබ්බිදා විරාග නිරෝධ පටිනිස්සග්ග කියන හතරෙන් අර පටිනිස්සග්ගේ හැර අනිත් මේ නිරෝධේ හැර අනිත් සියලුම ධර්මයන් අපි වඩන්නට ඕන. නිබ්බිදාව කියන්නේ කලකිරීම. සාමාන්‍ය මිනිසු ජීවිතයට කලකිරලා සියදි විනාශා ගන්නවා වැනි කලකිරීමක් නෙවෙයි මේදී අදහස් කරන්නේ. මේ සංස්කාර ලෝකයේ සඳහා සිටීම පිළිබඳ බලවත් කලකිරීමක් ඇතිවන්නට ඕන. කලකිරීම කියන එකෙන් අදහස් කරන්නේ මේවා ඒකාන්ත වශයෙන්ම දුකක් වශයෙන් දකිනකොට එක් ආකාරයකින් කලකිරීමක් ඇති වෙනවා. ඇත්ත වශයෙන්ම සපත් කියලා අපි පැවතිලා සිටියා. මේවා ඒකාන්ත වශයෙන් මහා දුක් කොටවල්. පවතිනේම දුකක්. ඉදිරියේ ඇතිවන්නේ දුකක් පවතිනවා හැර දුකක් හැර අන් කිසිම ධර්මයක් මේ ලෝක ධාතයේ නැති බව මනමින් අවබෝධ වෙනකොට මේ සමාගයේ පංචස්කන්ධ ලෝකයේ සහිත බාහිර ලෝකයේ කෙරෙහි කලකිරීමක් ඇති වෙනවා. ද්වේෂයේ සංප්‍රයුක්ත එකක් නෙවෙයි. ඒක නැත්තම් අරතිය සමග මිශ්‍ර වූ එකක් නෙවෙයි. එපා වීම කියවට කලකිරීම කියවට ඒ සමග සංප්‍රයුක්ත වෙලා තියෙන්නේ යෙදිලා තියෙන්නේ ප්‍රඥාව. අර කලින් කියපු අද්වේෂකහගත සිතිවිල්ලක් නෙවෙයි. ඒක විශේෂයෙන් තේරුම් ගන්නට ඕනේ. අපි නිබ්බිදාව කියලා ද්වේෂයට යට වුණොත් එහෙම අපි වඩන්නේ ඇත්ත වශයෙන්ම නිබ්බිදානුපස්සනාවක් නෙවෙයි. අපි වඩන්නේ ව්‍යාපාද නීවරණය. මේක වෙන එකක් ගේන්නේ. ඒක නිසා මේ නිබ්බිදානුපස්සනාව තුළින් මේ සංස්කාරයන් දුක වශයෙන් දකිනකොට කලකිරීමක් ඇති වෙනවා. ඒ කලකිරීම අප තුළ ඇතිවන්නට ඕන. ඊට අමතරව ඊට එහා කලකිරීම තිබෙන්නේ මේ සංස්කාර අනිත්‍ය වශයෙන් දැකීම තුළින් කලකිරීමක් ඇතිවන්නට ඕන. විශේෂයෙන්ම අපි නිත්‍ය වශයෙන් සුභ වශයෙන් අල්ලාගෙන මේ කටයුතු කරන්නේ මේක හැම වෙලාවෙම පවතින ධර්මයක් කියලා හිතලා අපි කොතෙක් මේවට ඇලුම් කළත් කොතෙක් මේවා බදාගෙන හිටියත් එක මොහොතයි එක ශ්‍රණයයි පවතින්නේ. මේවට මොනවද ඇලෙන්නට තියෙන්නේ, මොකටද මේ බැඳෙන්නට තියෙන්නේ කියන අවබෝධය ඇති වෙනකොට ඒ අනිත්‍ය දර්ශනය හරියට දකිනකොට අපේ සංස්කාර කෙරෙහි අපට කලකිරීමක් ඇති වෙනවා. ඒක අර දුකට එහා කලකිරීමක්. දුක දැකීමෙන් ඇතිවෙන කලකිරීමට එහා නිබ්බිදාවක්. දුක්ඛය දැකීමෙන් ඇතිවන නිබ්බිදාව සාමාන්‍ය ඕලාරික තත්ත්වයක්. ඊට එහා ටිකක් සුකුමයි ගැඹුරුයි අර අනිත්‍යතාවයේ අනිත්‍ය දර්ශනය තුළින් ඇතිවන නිබ්බිදාව කලකිරීම. ඊටත් එහා අනාත්ම දර්ශනය තුළින් අපට කලකිරීමක් ඇතිවන්නට ඕන. විශේෂයෙන්ම
මම කියලා මගේ කියලා ආත්ම කියලා සත්ත්ව පුද්ගලයන් වශයෙන් අපි අරගෙන හිටියට මේ හේතුඵල දෙකක් විනා අපට ඕනෑ විදියට ඇතිවන ධර්ම නෙවෙයි හේතුන්ගෙන් හැටි නැති යන ධර්ම විනා අන් කිසි දෙයක් නැහැ. අනාත්මයි මොනවද මේ ඇලෙන්නට තියෙන්නේ? ඇයි මෙතෙක්කල් ඇලුනේ? මෙතෙක්කල් අපි මුලා වුණා. මේවැනි අවබෝධයක් විදර්ශනා භාවනාව තුළින් මතුවෙනකොට අනාත්ම ලක්ෂණේ මනවින් ප්‍රකට වෙන විට ඇත්තෙන්ම තද බල තියුණු කලකිරීමක් ඇති වෙනවා. ඒ කලකිරීම අර දුක දැකලා ඇති වෙන කලකිරීම වගේ නෙවෙයි. සාමාන්‍යයෙන් දුක දැක්කාට පස්සේ දුක අත්විඳිනකොට අපි කාටත් කලකිරීමක් ඉබේ ඇති වෙනවා. ඒක ප්‍රමාණවත් වන්නේ ක්ලේශ පරිහානියක් සඳහා. ඒක මේ තරමක් ඕලාරිකයි. ඊට එහා තම අනිත්‍ය දර්ශනේ, ඊටත් එහා තම අනාත්ම දර්ශනේ. මේ කලකිරීම කොයිතරම් දරුණු විදියට එන්නට ඕනද කිව්වනම්, කොයිතරම් ගැඹුරු විදියට විසඳ විදියට එන්නට ඕනද කිව්වනම්, මේ සංස්කාර ලෝකයේ එක මොහොතක්වත් රැඳී සිටිය යුතු නැහැ, රැඳී සිටින්නට හොඳ නැහැ කියන අවබෝධය හදවත පතුලෙන්ම මතුවන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීයතාවි භික්ඛවේ අපමත්තෝපේ බුතෝ දුක්ඛන්தோ හෝති ඊතාම අසල්පෝ අසෝචි ටිකක් හරි ගඳක් ගන්නවා. අන්න ඒ වගේ මේවකෝ භික්ඛවේ මට හරියට මතකනේ අපමත්තම්පි සංසාරන්න අහං සංසාරන්න වන්නේමි. ඊතා සුදු කාලයකට මේ සංසාරයේ සැඳී සිටීමම වර්ණනා කරන්නේ අන්තමසෝ අච්චරා සංඝාත මත්තම්පි අඩුම වශයෙන් අසුරු සනක් ගන්න තරම්වත්. ඒ කියන්නේ අසුරු සනක් ගහන කාලයක්වත් සංසාරයේ රැඳී සිටීම මම කිසිසේත් මහණෙනි වර්ණනා කරන්නේ නැහැ. මම අගය කරන්නේ නැහැ. මේ පැහැදිලිවම අපට අවබෝධ වෙන්නට ඕනේ අවංකවම නික මොහොතක්වත් මේ සංසාරයේ රැඳී සිටින තැනක් නෙවෙයි කියන එක. ඒ කලකිරීම අපිට ඇතිුනේ නැත්නම් අපිට මේවා අතහරින්නට බෑ. ඒ නිබ්බිතාව පහළවන්නට ඕනේ. සමාධි මාත්‍රයක් ඇතිව පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ අපේ නිවන සාක්ෂාත් කිරීමට. එම නිසා මේ කලකිරීම ඇති වෙන ආකාරයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තුන තව තවත් ප්‍රකට කරමින් භාවනාවේ නිරත වන්නට ඕන. එසේ වෙනකොට සමහර විට කෙනෙකුට ඕන නම් තේරෙන්නට පුළුවන්. හෙට ලැබෙන පසේ සම්මා සම්බුද්ධත්වයේ හෙට ලැබුණත් ඒ සම්මා සම්බුද්ධත්වයට වඩා මේ මොහොතේ රහත් වෙලා මේ මොහොතේ පිරිනොම් පානවන ඒක මට උතුම් කියලා. හෙට වෙනකන් ජීවත් වෙලා ලැබෙන සම්මා සම්බුද්ධත්වයට වඩා අද මේ මොහොතේම රහත් වෙලා මේ මොහොතේම පිරිනොම් පෑම උතුම් කියන අවබෝධයේ කලකිරීම කෙනෙකුට ඇතිවන්නට පුළුවන්. එයින් එහාට නම් මා හිතන්නේ කලකිරීමක් ඇතිවන්නට බැහැ කියලා. කලකිරීමේ උච්චම ස්ථානයේ විය හැකි ඒක. මොකද ඒ තරම් මේ සංස්කාරය දුක, ඒ තරම් අනිත්‍ය දෙයක්, ඒ තරම් අනාත්ම දෙයක්, ඒ තරම් මේකෙන් අපට ඇතිවන්නේ විශාල පීඩනයක්, කරදරයක්, බරක්. මේවා පැවැත්මම බරක්. මේ බර අපි දන්නේ නැති නිසා කරට අරගෙන මේ පීඩා විඳින්නේ. ඒ බර තේරුණාට පසු පැත්තකට අපිට දාන්නට පුළුවන්. අපි අර පිස්සෝ වගේ පාරේ ගමන් කරන පිස්සෝ අපි දැකලා තියෙනවා ඔළුවට මහා විශාල බරවල් පටවගෙන ගෝඩි වල බැඳගෙන කරේපට තියාගෙන යනවා. කවුරු හරි කෙනෙක් කිව්වොත් මිනිස්සු ඔබ ගෙනියන්නේ බරක් උඹට වැඩක් නැති දෙයක් කියලා ඒ මිනිහා එක පිළිගන්නේ. කවදා හරි හොඳ මොලේ පෑරුණාට පසු අනේ මෙතෙක් කල් කරපු මෝඩකම කියලා හිතලා අර කරය පිට තබාගෙන ඔළුව පිට තබාගෙන ගිය බර පැත්තකට උට වීසි කරන්නට පුළුවන් වුණා වගේ මේ නිබ්බිදානුපස්සනාව තුළින් මේ කලකිරීම ඇති වෙනකොට අපට පුළුවන් වෙනවා සංස්කාරයන් පැත්තකට වීසි කරන්නට. එහෙම සංස්කාරයන් ඈතට වීසි කිරීමේ බලවත් ඡන්දයක් කැමැත්තක් නැතුව බලවත් හිතක් නැතුව අපට මේ සංස්කාර අත්හරින්නට බෑ. ඒ නිසා මෙන්න මේ නිබ්බිදාව තමා තුළ දැන් ඇතිද කියලා බලන්න. තමාගේ ලෝකයේ මේක ලස්සනයි, රූමත්, තරුණයි, මම මේ ආදී නොඑක ආකාරයෙන් අල්ලගෙන ඒ වගේම තමාගේ දූවරුන් පුතවරුන් ඒ වගේම සහෝදර සහෝදරයන් මිත්‍රයන් කෙරෙහි බැඳීම් ඇති කරගෙන මේ බැඳීම් තබාගෙන නම් කවදාවත් බැඳීම් විරහිත නිවන ලබන්නට බෑ. බන්ධන වලින් ගැලවිච්ච තනක් නිවන කියන්නේ. බන්ධන වලින් ගැට ගැසීමෙන් සිටින්න නිවන ලබන්නට බෑ. ඒක නිසා මේ භාවනා කරන කාලය තුලදී මේ සියලුම බන්ධන, සියලුම බැඳීම්, සියලුම සම්බන්ධතාවයන් සම්පූර්ණයෙන්ම ශේෂ මාත්‍රයක්වත් ඉතුරු නොවි කපා හරින්නට අපට පුළුවන් වන්නට ඕනේ. එසේ කළොත් මේ සංස්කාරයන් අපට පහසෙන් අත්හරින්නට පුළුවන් වෙනවා.
මේක නිබ්බිදානුපස්සනාව පිළිබඳ වචන කීපයක් පමණයි. මේවා දීර්ඝ වශයෙන් විස්තර කළ යුතු කාරණා මේ ප්‍රමාණවත් කියලා නමුත් මා හිතනවා. ඊළඟට විරාගානුපස්සනාව. විරාගය කියන්නේ රාගයට ප්‍රතිපක්ෂ ධර්මය. රාගය කියන්නේ ඇලීම. විරාගය කියන්නේ නොඇලීම. කලකිරීමයි නොඇලීමයි අතර සම්පූර්ණ වෙනසක් තියෙනවා. මේක දෙකක් මිස එකක් නෙවෙයි. මේ නොඇලීම අප තුළ ඇතිවන්නට ඕන, විරාගය පහළවන්නට ඕන. තමාගේ ලෝකයේ කෙරෙහි, තමාගේ නාම රූප කෙරෙහි, බාහිර නාම රූප කෙරෙහි, බාහිර සියලුම සංස්කාර කෙරෙහි සම්පූර්ණයෙන්ම විරාගයක් ඇතිවන්නට ඕන. කලකිරීමට පසුවයි ඒක ඇතිවන්නේ විශේෂයෙන්ම. මේ ඇලෙන්නට දෙයක් නෙවෙයි. අපි හිතන්න දැන් අපි හිතමු පත්‍ත්‍චි යකඩයක් මෙතන තියෙනවා. අපි මේක හරි ලස්සනට සුදු පාටට රායන් එකක තියෙන එක වගේ හොඳ පැහැදිලිව තියෙන නිසා මේක යහපත් දෙයක් කියලා අතින් අයියෙන් අල්ලනවා. අල්ලපු ගමම පිච්චිනකොටම අතාරිනවා. නැවත අල්ලන්නේ නැහැ ඒක. ඒ වෙලෙම අතාරිනවා. ඒක කෙරේ රාගයක් නැහැ. අල්ලා ගැනීම තද වෙන්නට පිච්චීමක් තද වැඩි. බදාගත්තු මිනිහා පිච්චෙන ආකාරයෙන් නෙවෙයි යන්තම් අල්ලපු මිනිහා පිච්චෙන්නේ. තදින් අල්ලපු මිනිහා ඊටත් වැඩිය තදින් පිච්චෙනවා. මේ ආකාරයෙන් සංස්කාරයන් අපි අල්ලාගෙන සිටීම තුළින් අපි පිච්චෙනවා, දුකටපත් වෙනවා. ඇල්ලීමේ ප්‍රමාණය වැඩි වන්නට මේ පිච්චීමත් මේ දුකත් වැඩි වෙනවා. මේ බන්ධනත් තව තවත් ගැට ගැහෙනවා. එම නිසා අපට මේ සංස්කාර කෙරෙහි තද බල කලකිරීමක්, ඒ වගේම තද බල එපා වීමක් ඇති වෙන්නට ඕනේ. අලමේවනින් බින්දුතුන් අලම් විරජ්‍යතුන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. යාවංචිදම් භික්ඛවේ අලමේව සබ්බ සංඛාරේසු නිබ්බින්දුතුන් අලම් විරජ්‍යතුන්. මේ සියලුම සංස්කාරයන් කෙරෙහි කලකිරීමටම මහණෙනි සුදුසුයි. නොඇලීමටම මේ සංස්කාරයන් කෙරෙහි නොඇලීමට මේ තාම සුදුසුයි කියන එකයි බුදුරජාණන් වහන්සේ නිතර වදාළේ. එබැවින් මේ සංස්කාර කෙරෙහි යම්කිසි ඇලීමක්, බැඳීමක් තිබේ නම් තමාගේ හෝ බාහිර සංස්කාර කෙරෙහි භාවනා කරන කාල පරිච්ඡේදය තුළදී ඒ සියලුම බැඳීම් ඇලීම් සම්පූර්ණයෙන්ම නොඇල්මක් බවට පත් වන්නට ඕනේ. විශේෂයෙන්ම අවබෝධ වන්නට ඕනේ මේ ඇලීම කියන්නේ අන් කිසිවක් නෙවෙයි දුක්ඛ සමුදය සත්‍යය. ඒ තුලින් අපේ දුක වැඩි වෙනවා. ඒ ඇලීම නිසා අපේ සසර ගමන දික් වෙනවා. ඇලෙන්න අපි නිවනින් ඈත් වෙනවා. නිවන් ලබන්නට ඕනේ නම් මේ ඇලීම් සියල්ලම කපා හරින්නට ඕනේ. නොඇල්ම ඇති කර ගන්නට ඕනේ කියන අවබෝධය අපි ඇති කර ගන්නට ඕන. එහෙම නැතුව මේ සංස්කාර පිළි ඇලියදී සිටලා සංස්කාර අතහරින්නට අපට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ විරාගානුපස්සනාව. ඊළඟට පොත්වල තියෙන ආකාරයට නිරෝධානුපස්සනාවයි විස්තර කළ යුත්තේ. ඊට පස්සෙයි පටිච්චසමුප්පාදානුපස්සනාව පොත්වල තියෙන්නේ. අපි නිරෝධානුපස්සනාව පස්සෝ කියනවා, පටිච්චසමුප්පාදානුපස්සනාව ඉස්සෙල්ලා කියනවා. මේක පටිච්චසමුප්පාදාන කියන්නේ අතහරින්න කියන එක. ඇත්ත වශයෙන්ම බුද්ධාගම කියන්නේ අතහැරීමයි, වෙන කිසිවක් නෙවෙයි. මුළු ත්‍රිපිටකයම එක වචනයකින් කියනවා නම් කියන්න පුළුවන් අතහැරීම කියලා. සියල්ලම අතහැරීම. වෙන දෙයක් නෙවෙයි. මේ අතහරිනවා කියන එකයි පටිනිස්සග්ගය කියන්නේ. අතහරින්නේ කිසිම අපේක්ෂාවක් නැතුව. කිසිම ඡන්දයක්, කිසිම ආශාවක්, කිසිම අපේක්ෂාවක් මොකක්වත් නැතුව නිර්පේක්ෂක ලෙසම මේවැය තියෙන කලකිරීම, මේවැය තියෙන ආදීනවේ මනමින් දැකලා අතහරින්නේ. විශේෂයෙන්ම අර නිබ්බිදානුපස්සනා, විරාගානුපස්සනා වඩනකොට අපිට මේ සංස්කාරයන්ගේ ආදීනවේ පේනවා. ආදීනවානුපස්සනා ඥානෙ පහළ වෙනා සමහර විට මේ සංස්කාරයන්ගේ තියෙන පැවැත්මේ තියෙන භයානකකම භයතුපට්ඨාන ඥාන පහළ වෙනවා. මේ ආදීනමයන් භයතුපට්ඨානයන් ආදී දකින්න මේවා පිළි කරකිරෙන්න අපිට මේවා අතහරින්නට ඕනේ කියන අවබෝධය හදවත පතුලෙන්ම මතුවෙනවා අපේ සිත් තුළ. එතකොට අපිට මේවා අතහරින්නට පුළුවන් වෙනවා. මේ පටිනිස්සග්ගානුපස්සනාව කියන්නේ සියල්ලම අතහැරීම. මේක අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙන්නේ නිරෝධානුපස්සනාවට පසුව අන් කිසිවක් නෙවෙයි, උසස්ම වශයෙන්, උපරිම වශයෙන් අතහැරීම සිදු වුණාට, නිරෝධය දැක්කාට පසුව රහත් මාර්ගඵල අවබෝධ වුණාට පසුව ඒ කියන්නේ පටිනිස්සග්ගේ එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇති වෙනවා. තමාගේ මේ රූපයත්, තමාගේ වේදනාවත්, තමාගේ සංඥා සංකාර විඥානත්, බාහිර ලෝකේ යම් කිසි සංස්කාර ධර්මයක් නම් ඒ සියල්ලම අතහැරලා සිත නිදහස් වෙලා සිතේ පාඩුවේ ඔහේ පවතින තත්ත්වයක් උද්ගත වෙනවා. බාහිර සංස්කාර කෙරේ ගැටෙන්නේ නැතුව, ඇලෙන්නේ නැතුව සිත නිදහස් වෙලා සිතේ පාඩුවේ ඔහේ
පවතිනවා. මට මොකෝ කවර දෙයක් කවර ආකාරයෙන් සිදු වුණත් කියලා යම් කිසි කෙනෙක් සිතාගෙන සිටිනවා වගේ. දැන් හිතන්න මම හිතනවා මේ පින්වත් අය භාවනා කරන්න උනන්දු කරනවා. මට මොකෝ මේ මිනිස්සු භාවනා කළත් එකයි නොකළත් එකයි නිවන් ගියත් එකයි මොනවා කළත් මට මොකද කියලා මට පැත්තකට වෙලා නිසලව ඉන්නට පුළුවන්. එහෙම ඉන්නවනම් කිසිම පීඩාවක් මොකක්වත් නැහැ. කවුරු නිදි කිරුවත් එකයි, කවුරු බණ ඇහුවත් එකයි, කවුරු ආවත් එකයි, කවුරු භාවනා කළත් එකයි නොකළත් එකයි. මෙන්න මේ අතහැරීම වගේ අපේ ලෝකයේ අපේ රූප කොට සිතින් ගැලිහි යනවා. මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, හේතුන්ගෙන් හටගත් දෙයක් මුලාවට මම කියලා ගත්තට මේක මග්ගායිති දෙයක් නෙවෙයි. උඹේ පාඩිය උඹ පවතිනා මම කොතෙක් මම කියලා මට ඕන විදිහට පවත්වන්නට හැදුවත් එහෙම සිදුවන දෙයක් නෙවෙයි. කිසිම කෙලෙකුණයක් නැති ධර්මයක් රූපස්කන්ධේ. උඹේ පාඩිය උඹ හිටපන්, මගේ පාඩිය මම සිටින්නම් කියන්නාසේ ඒ සිත රූප කොට අතහරිනවා. රූපය පිපුරුණත් කැඩුණත් බිඳුණත් කවර වේදනාවක් දැනුණත් ඒහා ගැටෙන්නේ නැහැ සිත. වේදනාවේ පාඩියේ වේදනාව ඇති වෙමින් නැති වෙමින් යනවා. අර සිත විමුක්ත සිත, නිදහස් සිත, නිදහස්ව පවතිනවා. කවර සංඥාවක් ආවත් කිසිම සංඥා ඔක්කොම සංඥා නිරෝධයටපත් වීමෙන් ඇති වෙන ඒ සිත ඇති වුණාට පසුව කිසිම සංඥාවක් ගණන් ගන්නෑ. කිසිම සංස්කාරයක් කුසල් වුණත් තුට්ටුවකටවත් ගණන් ගන්නෑ. කුසලයක් අගයක් නැහැ. ඒ වගේම කිසිම විඥානයක් ගණන් ගන්නෙත් නැහැ. ඒ தත්ත්වය උදාගත වෙන්නේ, ඒ විමුක්ති සිත උදාගත වන්නේ අවසාන වශයෙන් රහත් ඵල සිතින් පස්සේ. ඒකයි මේ පටිනිස්සග්ගානුපස්සනාව අවසාන වශයෙන් දේශනා කළේ මේ අර නිරෝධයෙන් ලැබපු ප්‍රතිඵලයක් නිසා. ඒ ප්‍රතිඵලය ලැබීමට කලින් සෝවාන් ආදී මාර්ගඵල සාක්ෂාත් කරන්නට ඕනේ. ඒ මාර්ගඵල සාක්ෂාත් කරන්නට නම් පටිනිස්සග්ගානුපස්සනාව කලින් වැඩෙන්නට ඕන. අර අන්තිම වශයෙන් ඇති වෙන පටිනිස්සග්ගේ නෙවෙයි. නිරෝධය දැකීමට අපකාර වෙනවා පටිනිස්සග්ගේ සියල්ලම අතහැරීම. මෙසේ අවබෝධයක් අප තුළ ඇති වෙන්නට ඕනේ. මේ සියල්ල අසංස්කාර අල්ලාගෙන සිටීම තුලිනුයි, උපාදාන කිරීම තුලිනුයි සංසාරේ ගැට ගැහින්නේ, සංයෝජන වලින් බැඳෙන්නේ, දුකට පත්වන්නේ. මේ සංස්කාර ඔක්කොම, මේ ගැට ඔක්කොම අතහැරියට පසු කිසිම දුකක් නැහැ. අල්ලාගෙන සිටින තාක්කල් ඒකාන්ත වශයෙන්ම දුකක්මයි ඇතිවන්නේ. අල්ලාගෙන ඉන්නම ඒකාන්ත දුක්ඛ සමුදය සත්‍යය. දුක ඇතිවීමේ හේතුව අන් කිසිවක් දුක්ඛ සමුදය සත්‍ය කියලා නැහැ. ප්‍රායෝගික ඇසකින් බලනකොට ඒක අවබෝධ වෙන විට සමාගයේ ලෝකයක්, බාහිර සියලු ලෝකයක් කිසිම අපේක්ෂාවක් නැතුව නිර්පේක්ෂකවම සර්ව සම්පූර්ණ ලෙසම සිතින් ගිලිහි යන්නට ඕනේ. සිතින් අතහැරෙන්නට ඕන. ඒ සිතින් අතහැරීම ඇති වෙන තාක්කල් අපට සංස්කාර ඔක්කොම අතහරින්නට බෑ. නිර්වාණය සාක්ෂාත් කරන්නට බෑ. ඒක නිසා මේ පටිනිස්සග්ගානුපස්සනාව ඉතාමත්ම අවශ්‍ය වෙනවා. සියල්ලම අතහැරීම ඉතාමත්ම අවශ්‍ය වෙනවා. බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම සතර සතිපට්ඨාන සූත්‍රයේ පුරාම දේශනා කරනවා නච්ච කිංචි ලෝකේ උපාදීති. කිසිවක් උපාදාන කරන්නට එපා, අල්ලා ගන්නට එපා. සියල්ල අතහරින්න කියන එකයි කියන්නේ. අපි අල්ලාගෙනයි මේ නිවන් යන්න හදන්නේ. අතහැර යා යුතු ගමනක්. ධර්මය පවා අතහරින්නට ඕන. ධම්මා පිවෝ පහතබ්බා. ධර්මයක් උඹලා අතහැරපල්ලා. පගේව අධර්මා. අධර්මය ගැන කවර කතාවක්ද? ඊට අමතරව අප ලබපු භාවනා අධ්‍යක්ෂ සියල්ලම අපරාතහරින්නට ඕන. ඒවා ඇති වී නැති වීගේ ධර්ම, සංස්කාර ධර්ම, ඒවා කිසිම අගයක් නැහැ. අපි දැකපු සීන වගේ ඒවා නැවත ලබා ගැනීමේ අපේක්ෂාව සම්පූර්ණයෙන්ම අතහරින්නට ඕන. නිවන ගැන තියෙන අපේක්ෂාව, ඡන්දේ, කැමැත්ත සම්පූර්ණයෙන්ම ගිලිහි යන්නට ඕන. ඉබේ පහළ වෙන නිර්වාණ ධාතු, ඉබේ අත්දැකිය හැකි නිර්වාණ ධාතු අපේ අපේක්ෂා පොදි තුලින් දකින්නට අපිට බෑ. එම නිසා නිවන ගැන තියෙන අපේක්ෂාව සම්පූර්ණයෙන්ම සිතින් ගිලිහි යන්නට ඕන, නිරුද්ධ වන්නට ඕන. කිසිම ධර්මයක් උපාදාන කිරීමට නෙවෙයි තියෙන්නේ, ඇල්ලීමට නෙවෙයි තියෙන්නේ, සියල්ල අතහැරීමට. යම් විදියකින් අපි භාවනාවේ අපේ අත්දැකීම් තුළින් ලැබපු අත්දැකීමක් අපි කියවා අසා ඇති ධර්මයට අනුකූල නම්, බුදුරජාණන් වහන්සේගේ ධර්මයට, දේශනාවට අනුකූල නම්, එහිදී අපි උද්වේගයටපත් වෙන්නට, ප්‍රීතියටපත් වන්නට අවශ්‍ය නැහැ. ඕ ඒක හරි, ඵලයන් පැත්තකට කියලා ඒ ධර්මයක් අතහරින්නට ඕන. අවබෝධ කළ ධර්මයේ පවා, අවබෝධ කළ මේ විදර්ශනා ඥාන පවා සියල්ලම අතහැරලා මෙතහස් සිටින්ම සංස්කාර දැස බලන්නට ඕන. සම්පූර්ණයෙන්ම මෙතහස් සිටින්
ඇලීමක් ගැටීමක් නැති සිතකින් අතීත සංස්කාර කෙරෙහි මැදහත්ව අනාගත සංස්කාර කෙරෙහි මැදහත්ව වර්තමාන සංස්කාර කෙරෙහි එලෙසින්ම මැදහත්ව තමාගේ බාහිර අයගේ සංස්කාර කෙරෙහි මැදහත්ව ඒ වගේම සියලුම අජීවී වස්තුන් කෙරෙහි උපේක්ෂිතව මේ භාවනාව කරන්නට ඕනේ සියල්ලම අතහැරලා. ඒ අතහැරීමකින් තොරව හිතන්නට එපා අපට නිවන සාක්ෂාත් කරන්නට පුළුවන් වෙයි කියලා. එබැවින් මේ පටිනිස්සග්ගානුපස්සනාවේ යම් යම් අඩුපාඩු තියෙනවා නම් අපේ කය සිතට නොවැටි ශූන්‍යතාවයේ දර්ශනය කර අවුරුද්දක් හිටියත් අපට එයින්හාට නිවන ලබන්නට බෑ. මොකද මේ අඩුපාඩු මේ අතහැරීමේ තියෙන ආනිසංස දකින්නටත් ඕන, අල්ලා ගැනීමේ තියෙන ආදීනවේ දකින්නටත් ඕන, අල්ලාගෙන සිටීම දුක්ඛ සමුදය සත්‍ය බව දකින්නටත් ඕන. අතහැරීම දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍ය වශයෙන් අපි අවබෝධ කරගන්නටත් ඕන. චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් තොරව හිතන්නට එපා නිවන සාක්ෂාත් කරන්නට. අර කලින් කර කියපෝ නිබ්බිදාව තුළින් විරාගය තුළින් දකින්නේ දුක්ඛ සත්‍ය. මෙහිදී දකින්නේ දුක්ඛ සමුදය සත්‍ය සහ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍ය කියන අත්‍ය දෙක. දැන් අපි චතුරාර්ය සත්‍යයෙන් ආර්ය සත්‍ය තුනක්ම ප්‍රත්‍යක්ෂ වශයෙන් හදවත තුළින් තමාම දැකලා තමාම අවබෝධ කරගෙන සිටින්නේ. අන්න එවිටයි අපට දුක්ඛ නිරෝධ සත්‍ය සාක්ෂාත් කරන්නට පුළුවන් වන්නේ. ඒකයි නිරෝධානුපස්සනාව කියන්නේ. නිරෝධානුපස්සී අස්ස සිස්සාමි සික්ඛති. ආනාපාන සති භාවනාවෙත් තියෙනවා. ඒ වගේම සෑම භාවනා ක්‍රමයක් අගටම නිරෝධානුපස්සනාව වඩන්නට ඕන බව බුදුරජාණන් වහන්සේ වදාළා තියෙනවා. වේදනාවට පවා නිරෝධානුපස්සනාව වඩන්නට ඈම ධර්මයකටම නිරෝධානුපස්සනාව වඩන්නට. නිරෝධය කියන්නේ නිරුද්ධ වී යාම, නිවී යාම, පහනක් නිවනාසේ නිවී යාම දැකීම. අනිත්‍ය නෙවෙයි. අනිත්‍ය කියන්නේ මොහොතක් පාසා ස්නේහයක් පාසා ඇතිවීමින් නැතිවීමින් යන ආකාරය දැකීම. ඒක නිරෝධය නෙවෙයි. ඒක අනිත්‍ය. විරෝධය කියන්නේ නිවී යාම දැකීම. අනිත්‍යයි නිවී යාමයි අතර පරස්පර මහා ගැඹුරු වෙනසක් තිබෙනවා. මේ නිරෝධය දකින්නට නම් අපාර කලින් කියපු විදිහට මේ සංස්කාරයන් කෙරෙහි කලකිරීම විරාගය තියෙන්නට ඕන. ඒ වගේම මේ සංස්කාරයන් අතහැරෙන්නට ඕනේ. මා කී පරිදි උපේක්ෂිතවම සියලුම සංස්කාරයන් විමසින් සිටින්නට ඕනේ. කවර ලෙසින්ද විමසන්නට ඕනේ? එක්කෝ අනිත්‍ය වශයෙන්, නැත්නම් දුක්ඛ වශයෙන්, නැත්නම් අනාත්ම වශයෙන්. මේ ආකාරයෙන් විමසන විට මුළු විශ්වයෙන් මේ ත්‍රිලක්ෂණයෙන් වැසී යන්නට ඕන. කවර හෝ එක් ලක්ෂණයක් පමණක් සමහර විට ප්‍රකටව එවිට පෙනෙන්නට පුළුවන් වෙයි. මේ සියලුම සංස්කාරෝ අනිත්‍යයි කියන එක සමහර විට ප්‍රකට වෙන්නට පුළුවන්. නැත්නම් මේ සියලුම සංස්කාරෝ ඒකාන්තයෙන්ම අනාත්මයි කියන ලක්ෂණය ප්‍රකට වෙමින් අවබෝධ වන්නට පුළුවන්. කිසිම සංස්කාරයක් නිත්‍ය වශයෙන් හෝ ආත්ම වශයෙන් නොදකින මේ தත්ත්වය උද්ගත වෙනකොට අපි ඇත්ත වශයෙන්ම සංඛාර උපේක්ඛා ඥානයේ ඉහළම තැනකට ගමන් කරලා විවට්ඨානුපස්සී අසරිස්සාමේ සික්ඛති කියලා තියෙන පදයක්. ඒක විස්තර වෙන්නේ නැහැ පොත්පත්වල. විවට්ඨානුපස්සනාව වඩලා විවට්ඨානය කියන්නේ අනිත් පැත්තට පෙරලීම. මේ සංස්කාර ලෝකයෙන් නිවන පැත්තට පෙරලෙන්නට හදන අවස්ථාව කියන එකයි විවට්ඨ කියන්නේ. විවට්ඨානුපස්සනාව කියන්නේ. ඒවා බොහෝ දුරට දැන් පොත්පත්වල නෑ යට වී ගොස්. මෙන්න මේ නැගී සිටින අවස්ථාව මෙහිදී උද්ගත වෙනවා. මේ නැගී සිටින අවස්ථාව උද්ගත වූාට පසුව සංස්කාරයන් අතහැර නැගී සිටීමේ අවස්ථාව උද්ගත වූාට පසුව අපට කරන්නට අන් කිසි දෙයක් නෑ. මෙදහස් සිටින්න සියලුම සංස්කාරයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විමසා සිටීම හැර සියලුම සංස්කාර කියන එකෙන් අදහස් ගන්නේ මෙහිදී තමාගේ පංචස්කන්ධ ලෝකයේ පමණයි, වර්තමාන පංචස්කන්ධ ලෝකයේ පමණයි. අනාගත අතීතත් නෙවෙයි, බාහිරත් නෙවෙයි, විශ්වයේ තියෙන අජීව වස්තුනුත් නෙවෙයි, තමාගේ සිත සහිත මේ නාමස්කන්ධ සහිත රූපස්කන්ධය. මේකේම ඇතිවීම නැතිවීම දැක ඒ තුළින් අනාත්ම දර්ශනය දැක සිටින්නට ඕනේ. වෙන කිසිවක් කරන්නට නෑ මදහස් සිටින්. ඒකයි සිත මැදහත් කළ යුතු වෙලාවේ කිසි දෙයක් නොකර සිටින්නට ඕනේ කියලා අපි කලින් ප්‍රකාශ කළේ. සිත ලීන තත්ත්වයට පත් වුණාට පස්සේ උද්‍යෝගමත් කරන්නටය, හැකිලුණාට පස්සේ ප්‍රබෝධමත් කරන්නටය,
අතිපග්ගහික තත්ත්වයට අති උද්වේගකාරී තත්ත්වයට පත් වුණාට පස්සේ අති උද්වේගය අඩු කරන්නටය එසේම මදහත් පවතින සිත මදහත්ම පවත්වාගෙන යන්නටය කියලා අපි කලින් ප්‍රකාශ කළා. මෙහිදී අපේ සිත මදහත් ලෙසින්ම පවත්වාගෙන යනවා සංස්කාරයන් ඒකාන්තයෙන්ම අනිත්‍යයි අනාත්මයි අනිත්‍යයි අනාත්මයි තමාගේ මේ රූපස්කන්ධයත් නාමස්කන්ධයත් මෙන්න මේ දර්ශනයේම බැසගෙන එහිම නිමග්න වෙලා එහෙම බලබලා සිටින විට මේ සංස්කාර සියල්ලම පහනක් නිවුනාසේ නිවි යනවා කිසිත් සංස්කාර නැති තත්ත්වයක් උද්ගත වෙනවා අන්න ඒ තත්ත්වය ඇති වෙනකොටම මේකත් අනිත්‍ය වූ ධර්මයක් මේකත් අනාත්ම වූ ධර්මයක් කියලා මෙනෙහි කළොත් එහිදී අපට නිර්වාණ ධාතුව සාක්ෂාත් කරන්නට පුළුවන් වෙනවා මේ සියලුම දෙනාට අද මේ කියන ලද අනුපස්සනා හතේ යම් යම් අඩුපාඩු ඇතනම් මේ අඩුපාඩු සකස් කර ගැනීමට ලැබී මේ තුලින් අද දවසේදීම මේ ආයත නිවන් සුව ලබා ගැනීමේ ශක්තිය උදා වේවා කියලා අපි ආශිර්වාදනය කරනවා. දැන් ප්‍රශ්න ඇතනම් විමසන්න. මේ සත්‍යානුපස්සනා තුලිනුත් නිවන් දකින්නට අපෝසනන් නම් සත්‍යානුපස්සනා ප්‍රමාණවත් නොවනවා නම් නිවන් දැකීමට ඒකත් මදි වෙන්නට පුළුවන්. තව තියෙනවා 18 ආකාරයකින් විපස්සනා කිරීමක්, අට්ඨාරස විපස්සනා වැඩිවීමක්. ඒවා අපි පසුවට ප්‍රකාශ කරන්න. දැන් ඇසිය යුතු ප්‍රශ්න තිබෙනවා නම් අහන්න. අපි කියන්නේ